ලස්සන දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා රොනායා ප්ලාන් නර්සරි වෙතින් ඔන්න ඔයාලට. ඉතින් ඔන්න ලස්සන ලිලි යායක් හදාගන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ට තමයි මේ පැකේජ් එක අරගෙන ආවේ. මුලින්ම කියන්න ඕනේ මේ පැකේජ් එකේ තියෙන්නේ කඳ පැල. කඳ පැල කියන්නේ දැන් මව් ශාකයෙන් වෙන් කරන ලද පැල. නැත්තම් කට්ටිය පටල ගන්න පුළුවන්. ඒ වුණාට මේ වගේ ගොඩාක් හොඳට මුල් තියෙනවා. නිරෝගී ලස්සන පැල සෙට් එකක් තමයි මම ඔයාලට දෙන්නේ. මම ඔයාලට පෙන්නන්නම් මේ පැල ටික. මේ තියෙන්නේ මේ පැල සෙට් එක. ඉතින් ඇත්තටම ගොඩක් ලස්සනයි නිරෝගී. චූටි පැල දෙකක් තුනක් වගේ තියෙනවා. චූටිම පැල. ඒ පැලවලට මම ඔයාලට මිල හදලා නැහැ. ඔක්කොම පැල 18ක් විතර වගේ තියෙනවා. ඒ අතරින් චූටිම පැලේ තමයි මෙන්න මෙයා. එයාගෙත් හොඳම හොඳ මුලක් තියෙනවා. ඔයාලට පේනවා. ඒ එක්කම මල් ආසන්න වගේ පැලක් තියෙනවා. ඉතින් කඳ පැල ඉක්මනින් සීසන් වුණාම ඉතින් මල් පිපෙනවා. මල් පොහොට්ටුවක් එක්කත් ප්ලාන්ට් එකක් තියෙනවා. මෙන්න මේ විදිහට තමයි පැල තියෙන්නේ. හොඳින් බලලා අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මට කතා කරන්න. මේ වගේ ලොකු පැලක් තියෙනවා. මෙන්න මේ වගේ. එයාගේ නම් මොටයිත් දානවා වටේට. තවත් පැල ගත්ත හැකි ඉක්මනට. ඉතින් මෙන්න මේ විදිහට තමයි පැල තියෙන්නේ. මල් ආසන්න වගේ පැල 3-4ක් තියෙනවා. ඉතින් සීසන් කරලා චුට්ටි කාලයක් යනකොට ඉතින් ඉක්මනින් මල් දෙන සහ ඉක්මනින්ම පැල දෙන වර්ගයක් කට් කරන්න අවශ්‍ය නැහැ. කට් නොකරත් පැල දෙන වර්ගයක්. මොකද මගේ මේ ලිලි ටික මම කට් කරලා නැහැ. කට් කරපු ගස් 5-6ක් තියෙනවා. ඒ වගේ තාම පැල ඇවිල්ලා නැහැ. ඒ වුණාට කට් නොකරට මෙන්න මේ විදිහට ලස්සනට තියෙනවා වගේම වටෙන් ඉක්මනට පැල දානවා. ඔයාලට පැල ගොඩාක් ගලව ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට පඳුරු හැදෙනවා. ඉතින් මම මෙයාගේ පැල නම් වෙන් කරන්නේ නැතුව ඉන්න තමා ලෑස්ති. ලස්සනටත් තියෙන්න ඕනනේ. අන්න ඒ නිසා ඉතින් මට හිතුණා මේ පැල සෙට් එක ඔයාලට දෙන්න ඕනේ කියලා. ඉතින් පොඩි අයගේ සද්ද බද්ද ඇහෙනවා චුට්ටක් ගණන් ගන්න එපා. ඒ එක්කම මෙන්න තවත් පැකේජ් එකක් තියෙනවා. මෙතන තියෙන්නේ කඳ පැල සෙට් එකක්. රේන්බෝ. මේ තියෙන්නේ ලිවියම් සීඩ් එකක්. එයාගේ මල මෙන්න මේ වගේ මාරම ලස්සනයි. ඔන්න එයාගෙත් මේ වගේ වටිනම පැලයක් තමයි ඉතින්. මේ ඉතින් වැනිලා යලෝ මෙන්න මේ වගේ ලස්සන වැනිලා යලෝ සෙට් එකක් හදා ගන්නත් පුළුවන් ඔයාලට පැල බෝ කරලා. මෙයාගේ නම මම දන්නේ නැහැ. මේ පැලේ බැංකොක් සීඩ් එකක්. මේ පැල සෙට් එක එකම ගහකින් මම ගලවලා ගත්තේ. ඒ වුණාට නමක් සඳහන් කරලා තිබ්බේ නැති නිසා මට හොයාගන්න අමාරුයි. ඒ වුණාට ගොඩක් නිරෝගීව ලස්සනට තියෙනවා. ඒකම බ්ලැක් වර්ග දෙකක් තියෙනවා. එයාලගේ මල් තමයි ඔය. ඒකම තවත් පැල දෙකක් තියෙනවා. ඉතින් මේ පැල සෙට් එකත් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න. ලිලි පැල සෙට් එක රුපියල් 5500කට දෙන්න පුළුවන්. මේ පැල සෙට් එක රුපියල් 3400කට දෙන්න පුළුවන්. මෙසේජ් එකක් දාන්න.